morning. Good morning කියන ඇතරම නැගිට දැනුයි මමත්. දැන් වෙලාව පාන්දර කියන උදේ 5:36යි 5:36 වෙලාව. අපි දැන් ඉන්නේ කුරුණෑගල හයිවේ එකේ. යන්නේ මෙහි හුලංගල view point එක බලන්න කැම්පින් සයිට් එක බලන්න තමයි යන්නේ. අපේ චූටි කට්ටිය නම් ඔක්කොම තාම නිදි පේනවද දන්නේ ඔක්කොම නිදි පියදුරු මහත්මිය කොහොම හරි හයිවේ එකටත් දාලා මට නැගිට්ටුවේ එළිය වැටලා වීඩියෝ එක පටන් ගන්න කියන්නේ ඉතින් හුලංගල යන්නේ එයා හුලංගල ගිහිල්ලා මොනවද උලංගල කියලා පීසා හදනවලු ඔන්න ඔයගලන්ට බලාගත්ත එයාගේ පීසා ලෙටර් එක කොහොමද කියලා ගිහිල්ලා බලමු එහෙනම් යන ගමන් ඉන්නේ බලමු කොහොමද හයිවේ එකේ නීති විරෝධී ලෙස නැවැත්තුවා ඩ්‍රයිවිං ෂීට් එකත් මාරු කරගන්න ඕනේ මෙන්න මේ ගල්ල බලන්නකො මේක කඩලා තියෙන කැඩිල්ල කොහොමද කියලා මාර ගල් කන්දක් කඩලා අයින් කරලා තියෙන්නේ ඇත්තටම හරිම අතර දිවිලා තියෙනවා කළු ගල මෙහෙම මෙන්න මෙහෙම මේ පැත්තෙන් මෙහෙම ආපු ගල ඔහොම දිවිලා තියෙන්නේ මේ හරියට මේ හරිය දැන් තියෙන ගල් කැෂ එකක් සම්පූර්ණ ගල කඩලා අයින් කරලා තියෙන්නේ අනේ ඒගොල්ලෝ ෆොටෝ ගන්න කියලා ඉල්ලීම් කරනවා හරි එහෙනම් යන් ඉස්සරහට. ඔන්න ඉතින් කෑම කන්න නැවැත්තුවා මෙන්න මෙහෙම තැනක කෑම කෑවේ රසගුණ කියන්නම් විස්තර මෙන්න මෙහෙම තැනක මේක ඇවිල්ලා කුරුණෑගල ඉඳලා ඉබ්බාගමුව පැත්තට කිලෝමීටර් 10ක් නැහැ 8ක් විතර වගේ යනකොට තමයි මේ ෂොප් එක තියෙන්නේ උදේ අරලා තිබ්බ නිසා ඉතින් අපේ කට්ටියට ෂෝටිස් ගන්න ඕනේ කිව්ව නිසා ඉතින් කට්ටියටම ඔම්ලට් පීසා වලින් කිව්වා අද දවසම පීසා වලින් පටන් ගන්න යන්නේ උදේම පීසා වලින් පටන් ගන්නෙ මට නම් ඉතින් පීසා සෙට් වෙන්නේ නැහැ මේ වෙලාවට ඉතින් බත් බැලුවා බත් තව වෙලා යනවා පාන් කරිප්පු දේවල් හම්බුණා තාමර හරි ෂෝටිස් එකක් දාගන්නවා එන්න ඒගොල්ලන්ගේ කෑම නම්ම කාලා ඒ ගමන පිටත් වෙන්න තමයි යන්නේ බලමු කාලේ යන ගමන් ලස්සන ලොකේෂන් වලදී ඇත්තටම දැන් අපි කෑම කාලය ඉවර වෙලා ඉබ්බාගමුවෙන් පිටත් වෙලා යටවත්ත ඉබ්බාගමුව ඉඳලා කිලෝමීටර් 30ක් විතර වගේ තියෙනවා යටවත්ත ටී ස්ටේට් එකෙන් ඇතුල් වෙලා ඉන්නේ හුලංගල උඩ ස්ටේට් එකේ උඩ නගින්න ඕනේ ඇත්තටම වාහනේ අරගෙන යන්න පුළුවන් ගොඩක් කට්ටිය වාහන තියලා පයින් තමයි යන්නේ දැන් ඉතින් මේ හරිය පොඩ්ඩක් පාර නම් ටිකක් අමාරුයි ජීප් වගේ ටිකක් උස වාහනයකට තමයි මේ හරිය යන්න පුළුවන් අපි මේ කොහොම හරි ඉතින් හිමීට වාහනේ උඩට ගන්න ගමන් තියෙන්නේ බලමු කන්ද මුදුනට යතාව ඉස්සරහට යනකොට කොයි වගේ තත්ත්වයක් තියෙයිද කියලා හැබැයි මේ වටපිටාව නම් හරිම ලස්සනයි මේ වටෙන්ම කඳු පන්ති වලින් වට වෙලා හරිම ලස්සනයි යන් උඩටම ගිහිල්ලා බලමු කොහොමද කියලා
මංගල ඔන්න මුදුනේටම ගත්ත කොනටම Tashin baba indagin Yashid baba indagan. Yashi baba indagan. ඉඳගෙන Tashin අයියා ටක් කර හිට ගන්න ඕක මල්ලි හරි මේ කට්ටිය කන්ද නගිනවා. අන්න අතන කන්දට නගිනවා. හරි තියෙන්නේ. ඒ කන්දට නගිනවා අපිට බෑග් ටික බලා ගන්න කියලා කිව්වා. අපි මේ අපේ මේ ඔකඳ ට්‍රිප් එකේ පෙන්නුවා නේද ඌවා. ඔව් ඒකෙනුත් බලා ගන්න පුළුවන් නේ. ලස්සන view point එකක් ළඟ අපිට අද කෑම කන්න තියෙන්නේ නේ. Tata, it's not a proper place for this. There's a rock. How to keep it here? My hairband. මේක ලොක් කරගන්න මේ පැත්තේ. මේ පැත්තේ මේක මෙන්න මේක ලොක් කරා නම් මම නම් ලොක් කරනවා. මම දැන් ලොක් කරලා. ඕ ඩොකි. නේ සුජි පොඩි අය මේ දුවන කරන ඉඳලා අපි ටෙන්ට් එක ගැව්වේ ටිකක් view point එකෙන් ඈතනේ චුට්ටක් විතර. ඒ කියන්නේ පොඩි අය පොඩි අය මේ දුවන කරන නිසා මේ එයා පැත්තට view point එකේ පල්ලමනේ ගොඩක් අපිට බයයි මේ පොඩි අය ගිහිල්ලා වැටුනොත් ඒගොල්ලෝ දඟලනවානේ. ඉතින් ඒකින්ද අපි මේ ටෙන්ට් එක ගැව්වේ පොඩ්ඩක් view point එකෙන් ඈතට චුට්ටක්. එතකොට ඒගොල්ලන්ටත් නිදාසේ එතනින් හින්න පුළුවන්. දුවලා කරලා අපිට සැනසෙන්න එතන ඉන්න පුළුවන් එතකොට. මෙන්න මේක ඔයාලට පෙන්වන්න බැරි වුණා යාළුවනේ. මට ඒකත් Facebook page එකකින් තමයි කැල්ට්‍රෝ කියලා Facebook page එකකින් තමයි මේ water baggage එක හම්බුනේ. මේක පෙල් 3900ක් විතර වෙන්නේ. මේකේ ගහලම තියෙනවා ලීටර් 20ක් වතුර දාගන්න පුළුවන් මේකට. අපි ඉතින් ඒක අද පළවෙනි දවසට අරන් ආවා බබාලට අත හොද ගන්න කරන්න. එහෙම මෙන්න මෙහෙම පොඩි වෑල් එකක් තියෙනවා. කරලා
වොෂ් කරගන්න එහෙම පුළුවන්. අනිත් එක ඉතින් හුලංගල කට්ටිය ගොඩක් දන්නවා. ඉතින් මෙතන පහළ මෙන්න මේ හරියේ තියෙනවා මේ වොෂ්රූම් වගේක් තියෙන, කියන්නේ ටොයිලට්ස්, ටැප්ස්, ඒ වගේ දේවල් තියෙනවා වතුර ගන්න එහෙම අවශ්‍ය වුණොත්. ඉතින් කොහොම තමයි දැන් අපි කැම්පින් එක දැන් පටන් අරගෙන යන්නේ. බලමු තව විස්තර වලට පෙන්නන්නම් කොහොම අපිත් එක්ක ඉන්න. Cruising down the highway, windows down low. Sunset paints the sky in a fiery glow. Mountains rise up, touching clouds above. Valleys below, filled with whispers of love. On this road, every scene's a delight. From sunrise to starlight, day to night. Nature's canvas unfolding so grand. In this journey, we're living unplanned. City streets pulse with energy so bright. Neon signs flashing in the depths of night. Skyscrapers stand tall, reaching for the sky. As we pass by, with dreams flying high. No maps, no plans, just an open road. Wherever it leads, we'll happily go. Each sight, each sound, a memory to keep. In this adventure, dreams run deep. On this road, every scene's a delight. From sunrise to starlight, day to night. Nature's canvas unfolding so grand. In this journey, we're living unplanned. On this road, every scene's with the light. From sunrise to starlight, day to night. Nature's canvas unfolding so grand. In this journey, we're living unplanned. හුලංගල විව් පොයින්ට් එකේ පොඩි බබාලාට සෙල්ලම් කරන්න පාක් එකක් හදලා තියෙනවා. මේ තියෙන්නේ මේ අපේ බබාලා අතර දෙනා සෙල්ලම් කරනවා. පොඩි පාක් එකක්. ඒ කියන්නේ හුලංගල විව් පොයින්ට් එකට පොඩි බබාලා වුණත් ඇවිල්ලා කාලය ගත කරලා ඒගොල්ලන්ට සෙල්ලම් කරන්න, එතකොට ටොයිලට් පාසුකම්, බොන ජලය හැමදේම මෙතන තියෙනවා. පාසුකම් පිරිච්ච තැනක්. මේ අපේ අය සෙල්ලම් කරනවා හරි ආසාවෙන්. අතර දෙනාම නැගලා.
මේක ඔන්න කැමරාවේ අවන් එකේ නෙවෙයි නිසා මේ සොසේජස් ටික මුලින් බෙදලා ගන්නවා. මොනවද නිලුවේ චිකන් හැම් එක නේ? ඔව්. ටිකක් බෙදලා ගන්නවා මොකද අවන් එකේ නෙමෙයිනේ. ඉතින් මේ නිසා මේ චුට්ටක් එක බෙදලා ගන්නවා. අවන් එකේ නම් ඉතින් බදින්න ඕනේ කෙලින්ම කපලා තියන්න තියෙනවා. ඔව් අපි ආයේ මේ වගේක් තියෙනවා මොසරෙල්ලා. ඉතින් මේ බඩු හැමදේම වගේ හරි ලේසියෙන් ගන්න පුළුවන් මේ මොකද ෆුඩ් සිටි කාගිල්ස් ෆුඩ් සිටි කීල්ස් ඒ වගේ වෙයි. අපේ පෑන් පීස් එක රෙඩි වෙන ගමන් ඉන්නේ. මේක ටිකක් දිය වෙලා. ඔව් ෆ්‍රිජ් එක ඕෆ් කරානේ අර වාහනේ එන්ජින් එක නතර කරානේ. ඒකද ලොකුට ඇල්ලුවා මේ වෙනවා. ඇතිද? අපේ පීසා එක රෙඩි වෙන ගමන් තියෙන්නේ. පොඩ්ඩු ටික අතෙන්ට යවුවා සෙල්ලම් කරන්න. පීසා එක රෙඩි වෙන ගමන් තියෙන්නේ. මසරල්ල ටික කපන ගමන් තියෙන්නේ. මසරල්ල මේ දිය වෙලා වැඩි ඒක අර ඩ්‍රේ කරලා ගන්න අමාරුයි අතරම මේ වෙලාව එක අමාරුයි. තව චූටි චූටි කෑලි වලට හරහට ගෙපුවා නම් ඉක්මනට දිය වෙනවා මෙල්ට් වෙනවා. පීසා රොටිය පොඩ්ඩක් එක පැත්තක් මේව කරනවා අපි මේ රත් කරලා ගන්නවා. මොකද්ද අවන් එකක් නැති නිසා මෙතන කැම්පින් අවන් එකක් අරන් ආවනම් ඒ වැඩිටත් ප්‍රශ්නේ ඉවරයි. ඉතින් මෙන්න මෙයාලා ටික සොසේජස් වැඩ පටන් ගන්න. කොහමද රස? රසයිද? නියමයිලු. මෙන්න මේ වගේ යාළුවෝ සෙට් එකක්ම ඉන්නවා. ඉතින් කැමරට ඇවිදින්න. ඉතින් අපි ගෙනාවා ඩ්‍රින්ක් එකට කියලා හිතාගෙන අපි ගෙනාවා කිච්ලාගේ ඇපල් ඩ්‍රින්ක් එකක්. ඒක බොනවා. පීසා හදලා ඉවරයි. වෙන්න පීසා. හින්ද ගන්න. ඉතින් අපි දැන් සෙට් වෙලා කාලා බලන්නේ බලමු මුලින්ම කාලා බලමු කොහොමද ඔන්න මං අදපු පීසා රසයිද කියන්නේ. රසයිද? අන්න ඉතින් වැට්ටුව කෝප්පේ. කමන්නේ යන්නේ මේ වගේ තැන්වල. මෙන්න නරක බෝන්ඩයක් අල්ලලා මියෝ. අඩ අප්ප කරන්නේ. රසයිද? නියමයිද? සුදු පුත චුටි පුතා නියමයිද? මේව සෝස් නේද? ඕ ගන්න කන් අරන් කන්. සෝස් දාලා තියන්නේ අම්මා. ඔලිව් ගෙඩි දැම්මේ ඔයා කන්නේ නැහනේ. දාපු නැති එකක් ඇති අරකේ. තාත්තගෙන් ඉල්ලගන්න. For me? For me?
चोचेचेस තමයි චොචේචස් තියෙන චූටි පුතා මේට අයියෝ අක්කි කන්න ඉඳගෙන. for him for you උලංගල හදපු පීසා. රසයිද? රසයිනේ. අර මල්ලිය ඩ්‍රෝන් එකක් ගැව්වා. ඩ්‍රෝන් එක ගිහිල්ලා අර ගහේ වැදිලා බිමට වැටිලා ඩ්‍රෝන් එක කඩලා ගියා. දැන් try කරනවා ආපහු යවන්න. ඉතින් මෙන්න මෙහෙම yellow color ලයින් එකක් දාලා තියෙනවා මෙතෙන්ට එන කට්ටියට. බෝඩ් දාලා තියෙනවා ඩ්‍රින්ක්ස් අරගෙන මෙතෙන්ට එන්න එපා කියලා. මෙතනින් පල්ලෙහාට යන්න මේ ඉරෙන් එහාට යන්න එපා කියලා. ඉතින් ෂූ එකක් නැති කෙනෙක් නම් එහෙම නොයන එක ඇත්තටම වඩාත් හොඳයි. බයික් එකක් ගෙන හදක් ඇහෙනවා. බයික් එකක් යනවා. තව කවුරු හරි රට එන ගමන් ඉන්නේ. මග තව ජීප් වගේ වාහනක් තිබ්බා මග එන්න කියලා වෙන්න ඕනේ. නවත්තලා තිබ්බා බලමු අපි. බයික් එකක් එන්නේ එක්සන් එකක්. අර පැත්ත පොඩි රක්ෂිතය වගේ කෑල්ලක් තියෙන කැලේ. ඉතින් ඒ හරියත් කැම්පින් කරන්න හරි ලස්සනයි. ඉතින් මේ පැත්තත් බලමු. එන්න අපිත් ඔන්න දැන් වෙලාව 2ට කිට්ටුයි. පහලට බහින්න කලින් අපි ටී එකක් බොන්න කියලා ලෑස්ති වෙන්නේ. අපේ පුකින් ඕන ටී හදනවා. මොකද්ද ලොකු වෑයමක් කරනවා. ASCII තියෙන මොකක් හරි එකක් එක්ක ඔට්ටු වෙනවා. මොකක්ද ආය කිරි දිය කරනවා. මේ ෆ්‍රෙෂ් මිල්ක් ගෙන්න බැරි වුණා. ෆ්‍රෙෂ් මිල්ක් එක ගෙනලා නැහැ. පිරි පිටි තමයි තියෙන්නේ ගෙනල්ලා. ඉතින් දිය කරන්න තමයි ඔට්ටු වෙන්නේ. මේ සෙස්ටා දාලා කිරි බොන්න යන්නේ අපි. හැබැයි මේ වෙනකොට නම් ඇවිල්ලා ගියා. මම හිතන්නේ මේක නිකන් මන්දර නඩයක් වගේ. මෙතන එනවා මිනිස්සු මාර විදියට එනවා. අන්න බලන්න අර පැත්තේ තව ලොරි දාලා තියෙනවා. සෙනග එනට ඉන්නවා. අවුලක් නැහැ. ඉතින් මේක රෑ තත්ත්වය තමයි අපි දන්නේ නැති දැනට. දවල් වරුවේ නම් ඉතින් විලෙන් විලේ නඩ පිටින් එනවා යනවා එහෙම තමයි තියෙන්නේ ඉතින් මෙතන. බලමු අපි තව විනාඩි 20කින් 25කින් විතර පහලට බහින්න යනවා. ඔයාලත් අඳුරන කෙනෙක් හැමෝම දන්න කෙනෙකුත් අපිට හම්බ වෙන්න ඉඩ තියෙනවා. බලමු අපි ඒ ටිකත් එක්කම බහින ගමන් ඔයගොල්ලන්ට වීඩියෝ ටිකක් අරන් එන්නම්. ඔන්න අපේ කිරි හදාන ගමන් ඉන්නේ. පිටි කෝප් වලට වැඩිය කේතලේ තියෙනවා කිරි පිටි. ඉතින් අපිට මේ අපි ලිපේම නම් මාර ප්‍රයෝජනවත්. පොඩි කට්ටියත් එක්ක එන හින්දා ඉතින් ඇත්තටම ලොකු ප්‍රයෝජනත්වයක් තියෙනවා. නැද්ද?
ඔන්න ඉතින් අපි තේ බොනවා. චොකලට් කුකීස් තියෙනවා. තේ බොන්න කෙසෙල් කන් තියෙනවා. කට්ටිය තේ පොංගෝගෙන කිරි පොංගෝගෙන චොකලට් කුකීස් එක්ක කෙසෙල් කන් කනවා. එමන කොහොමද තාත්තේ? අද දවස ගැන මොනවද කියන්න පුළුවන් ඔයගොල්ලන්ට? Today is happy day. I want. බාන්නකෝ තෂෙන් අය පොඩ්ඩක් අයින් වෙන්න පොඩ්ඩක් අක්කෙන් අහමු විස්තර ටික. අක්කා අද දවස ගැන පොඩ්ඩක් එක්ස්ප්ලেইন කරන්න අපේ යාළුවන්ට. It's really good. I had so much of fun from this. And it was the best day from my life. And we went park. අම්මට මොකද්ද පුළුවන් කියන්න? ඔළුවන්න ලැබෑනේ. ඉතින් කියන්න ඕනේ මොකද්ද කියලා විස්තරයක් කියන්න. අද දවස ගැන මොකද්ද කියන්න පුළුවන්? මට හිතෙනවා මෙච්චර ලස්සන රටක් මෙච්චර ලස්සන පරිසරයක් බල්ලෝ ටික මේ වගේ ලස්සන පරිසරයක මේ වගේ සුන්දර පරිසරයක මේම කෑම වේලක් කාලා තේ ටිකක් බින්දා ගොඩාක් සතුටුයි අපේ රට කොච්චර ලස්සන රටක්ද කියලා හිතෙනවා. ඉතින් යාළුවනේ අද හුලංගල වීඩියෝ එක ලොග් එක මෙතනින් ඉවර කරනවා අපි. පරිසරය ඇත්තටම ආරක්ෂා කරන්න මේ එතන ඇත්තටම හරිම ලස්සන තැනක්. ඒ වගේම අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැති කෙනෙක් නම් අපිව සබ්ස්ක්‍රයිබ් කරන් යන්න. බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න අලුතෙන් දාන වීඩියෝ එකක් බලන්න. ඒ වගේම මට මෙතන ආපු දේවල් දැකපු දේවල් වලින් කියන්න තියෙන්නේ ඕගොල්ලන්ට මෙතන හරිම ලස්සන නිසා මේ ස්ථානය රැක ගන්න කියන එක තමයි. එහෙනම් ඉස්සරහට අලුත් ලොග් එකකින් හම්බ වෙමු.